කාලය රන් හා සමානයි. අපි එහෙම තමයි ඉගෙනගෙන තියෙන්නේ. නමුත් අද වෙනකොට කාලය සහ දැනුම කියන කරුණු දෙකම රන් වලටත් වඩා වටිනවා. දැනුම සහ කුසලතාවයන් අත්පත් කරගනිමින් වේගයෙන් අධ්‍යාපනයේ ඉලක්ක සාක්ෂාත් කරගන්න පුද්ගලයා ලෝකය ජය ගන්නවා. වත්මන් අධිවේගී සමාජාර්ථික ප්‍රවාහය තුළ ඔහු ජයග්‍රාහකයෙක් බවට පත් වෙනවා. නිදහස් අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් ශ්‍රී ලාංකීය අධ්‍යාපන පද්ධතියට ලෝකයේ තුල සුවිශේෂී පිළිගැනීමක් හිමි වෙනවා. ඉගෙන ගන්න දක්ෂ දරුවෙකුට BA BSc උපාධියක් අවුරුදු 20න් ගන්න පුළුවන්කම තිබියදී ඉංජිනේරු උපාධියක් අවුරුදු 21න් ගන්න පුළුවන්කම තියෙද්දී MBBS උපාධිය අවුරුදු 22න් ගන්න පුළුවන්කම තියෙද්දී අද ඒ උපාධි හිමි වන්නේ ඊට අවුරුදු 5ක් විතර කල් ගිහිල්ලා. කෙටියෙන් කියනවා නම් මේ MBBS උපාධියක් අවුරුදු 22න් ගන්න එදා හැකියාව තිබ්බා. අපේ විශ්වවිද්‍යාලයට මහාචාර්යවරු අවුරුදු 22න් ගත්තේ උපාධිය. ඒ අය අවුරුදු 28 විතර යනකොට විශේෂඥ වෛද්‍යවරු වෙලා. ඒ පසු කාලීනව ඇති වුණු සමාජ, දේශපාලන සහ ආර්ථික අර්බුද නිසා අධ්‍යාපන පද්ධතියේ යම් යම් දුර්වලතා නිසා ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමය තුළ පුද්ගලයෙකු උපාධිධාරියෙකු වීමේ වයස ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව අපි නිරීක්ෂණය කරනවා. ඒ වගේම දිගුකාලීන ආර්ථික සහ ජාතික ප්‍රතිපත්ති නිර්මාණයේදී අධ්‍යාපනයට නිසි ප්‍රමුඛතාවය නොලැබීම. ශීඝ්‍රයෙන් වර්ධනය වන ගෝලීය ප්‍රවණතාවයන් සමග අධ්‍යාපනය යාවත් කාලීන නොවීම, පර්යේෂණ ප්‍රමාණවත් පරිදි සිදු නොවීම, පර්යේෂණ සහ සංවර්ධනයකින් තොරව තීරණ ගැනීම, ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික අධ්‍යාපන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැතිවීම, පරිපාලන අකාර්යක්ෂමතාවයන් නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ උද්ගත වී ඇති අර්බුදය මෙම ප්‍රමාදයන්ට අවශ්‍ය පසුබිම සකසා තියෙනවා. එහි අවසන් ප්‍රතිඵලය බවට පත් වී ඇත්තේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමේ වයස් කාණ්ඩය වයස 27 සිට 29 දක්වා, ශාස්ත්‍රවේදී හෝ විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කිරීමේ වයස් කාණ්ඩය 25 සිට 26 දක්වා ඉහළ ගොස් තිබීම. මේ අපත යන්නේ මේ රටේ තරුණ තරුණියන්ගේ ජීවිතේ ජව සම්පන්නම යුගයේ. මේ නිකරුණේ වැය වෙන්නේ ඔබේ දරුවාගේ ජීවිතේ වටිනම කාලය. මම සිව්වන වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ මම වයස අවුරුදු 16. නමුත් උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ වුණේ ඊට මාස 8කට පමණ පස්සේ. මම උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ වයස අවුරුදු 20. උසස් පෙළ අවසන් වුණත් ඒක ප්‍රතිඵල නිකුත් වෙන තවත් මාස 4ක් වගේ කාලයක් ගත වුණා. විශ්වවිද්‍යාල ප්‍රවේශයට තවත් මාස 10ක් වගේ කාලයක් ගත වුණු නිසා මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනකොට මට වයස අවුරුදු 21ක්. තවමත් මම සිව්වන වසරේ අධ්‍යාපනය ලබන්නේ. තවත් වසර 3ක් පමණ අධ්‍යාපනය ලැබීමටත් තියෙනවා. ඒ කියන්නේ මම වෛද්‍ය උපාධිය අවසන් කරනකොට වයස අවුරුදු 28ක් පහු වෙනවා. අපේ ජීවිතේ තරුණ කාලේ, ඒ කියන්නේ ජීවිතේ හොඳම කාලේ වැඩි ප්‍රමාණයක් මේ වෛද්‍ය උපාධියට ගත වෙනවා. මේ ප්‍රමාදයට හේතු කාරණා කීපයක් ශ්‍රී ලංකා අධ්‍යාපන පද්ධතිය තුළ අපි හඳුනාගෙන තියෙනවා. මේ ප්‍රමාදය අපේ තරුණ පරම්පරාවට පෞද්ගලිකව පමණක් නෙවෙයි, රටක් ලෙසත් විශාල ආර්ථික, සමාජීය හා ජාතික වශයෙන් හානියක් සිදු කරමින් පවතිනවා. වෘත්තීය සහ ආර්ථික ස්ථාවරත්වයේ ගොඩනගා ගනිමින් පශ්චාත් උපාධි සහ නව නිපුණතා ඉගෙනීම සඳහා යොදාගත හැකි කාලය අපතේ යාම නිසාම වෘත්තීය ජීවිතයේ ජව සම්පන්නම සහ ඵලදායීම යුගය ඔවුන්ට අහිමි වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර තලය තුළ අධ්‍යයන සහ වෘත්තීය අවස්ථාවන් අහිමි වෙමින් පවතිනවා. වයස අවුරුදු 30ක් ගත වන තුරු මූල්‍ය ස්වාධීනත්වය සහ මූල්‍ය ස්ථාවරත්වය නොමැති වීම නිසා ඉදිරියේදී සමාජීය සහ පවුලේ කටයුතු වලට යෙදිය හැකි කාලය අවම වෙනවා. විශේෂයෙන් කාන්තාවන්ට පවුල සම්පූර්ණ කිරීම සහ පශ්චාත් අධ්‍යාපන කටයුතු, වෘත්තීය කටයුතු අතර ගැටුමක් ඇතිවීම නිසා ඇය සමාජ අර්බුදයක් කරා ගමන් කරන ආකාරය අපි දකිනවා. මම පූර්ව සීමාවාසික වෛද්‍යවරයෙක්. මම උසස් පෙළ විභාගයේ අවසන් කිරීමෙන් පසු මේ වන විට වසර 8මාරක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. මේ ගත වුණු කාලය ගැන කතා කළොත් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට මාස 4ක කාලෙකුත්, එතෙන් සිට විශ්වවිද්‍යාල ප්‍රවේශයට මාස 12ක කාලයකුත් ගත වුණා. වැඩ වර්ජන සහ වෙනත් බාධක නිසා විශ්වවිද්‍යාල වසා දැමීමෙන් අවුරුදු 5ක් පමණ වන වෛද්‍ය විද්‍යාල අධ්‍යයන කාලය අවුරුදු 6යි මාස 4ක් දක්වා දීර්ඝ වුණා. මේ වන විට වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර මාස 5ක් පමණ ගත වුණත් තවදුරටත් සීමාවාසික පත්වීම් ලැබෙන තෙක් බලා සිටීමට සිදු වෙලා තියෙනවා. මෙම ප්‍රමාද වීම නිසා ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන පශ්චාත් උපාධි පවා පමා කරන්න සිදු වෙනවා. මේ සියල්ලම සමග මගේ දෙමාපියන් ඇතුළු පවුලේ වගකීම් සඳහා වැය කළ හැකි කාලයේ අඩුවීමක්ද සිදු වෙනවා. අධ්‍යාපන පද්ධතියේ ප්‍රමාදයන් නිසා
වාර්ෂිකව වැඩ කරන වසර ලක්ෂ 2ක පමණ පාඩුවක් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වෙනවා. ඉහළ නිපුණතාවයක් සහිත වෘත්තිකයින්ගේ සේවාව රටට ලබාගත හැකි කාලය අවම වෙනවා. මේ ප්‍රමාදය නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සුදුසුකම් ලබන සැලකිය යුතු විද්‍යාර්ථීන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය අතහැර වෙනත් විකල්ප අධ්‍යාපන අවස්ථා සහ වෘත්තීය ක්ෂේත්‍රයන් සඳහා යොමු වීමේ ප්‍රවණතාවයක් ඇති වෙමින් පවතිනවා. වෛද්‍ය උපාධිය සැලකීමේදී මේ නිසා වෛද්‍යවරුන් සිය පශ්චාත් උපාධිය සහ විශේෂඥ වෛද්‍ය උපාධි අධ්‍යයන කටයුතු සඳහා යොමු වීම අවම වෙමින් පවතිනවා. පෞද්ගලික ආර්ථික පාඩු සහ ප්‍රමාදයන් නිසා උපාධිධාරී වෘත්තිකයන් පර්යේෂණ සහ නවෝත්පාදනයන්ට යොමු වීම අවහිර කර තිබෙනවා. මෙමගින් ඇතිවෙන වෘත්තීය සහ ආර්ථික අස්ථාවරත්වය නිසා වෘත්තිකයින් රට හැරදා විදේශ රටවල සංක්‍රමණය වීම ඉහළ යමින් පවතිනවා. මේ කාරණා නිසා රටට සිදුවන ආර්ථික සහ සමාජ හානිය ඉතා බරපතලයි. ඒ නිසා උපාධිධාරියෙකු බවට පත්වීමේ වයස හැකිතරම් අවම කරමින් තරුණ ශ්‍රමය මෙරට සංවර්ධනයට යොදා ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සහ සැලසුම් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත් තිබෙනවා. මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලෙස අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාකාරී සැලැස්මක් යෝජනා කර තිබෙනවා. මේ ඉතාමත්ම වැදගත් මාතෘකාව MBBS by 22 කියන මේ නිබන්ධනයෙන් අපි ඉදිරිපත් කරන්නේ මේ කාරණයයි. මේ විසඳා ගැනීම සඳහා ඉතාම සරල ක්‍රමවේදයක් තියෙන්නේ අධ්‍යාපන පරිපාලනයේ අවශ්‍ය කරන තැන් 6ක නිවැරදි කිරීම පමණයි ඒ සඳහා කළ යුත්තේ. ඒ තුලින් මේ සියලු දෙනාටම යම්කිසි සුබදායී තත්ත්වයක් උදා වීම වහාම කර ගැනීම සඳහා අප සියලු දෙනා එක්ව පෙළ ගැසිය යුතුයි කියන මාතෘකාව ඉඳගෙනයි මේ කාරණේ අපි මෙහෙවන්නේ. යම් ශිෂ්‍යයෙකු වයස අවුරුදු 15 සම්පූර්ණ කරන අවස්ථාවේදී එනම් 10 වන ශ්‍රේණියේදී සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටියු අතර එම විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමට කටයුතු කළ යුතුය. දෙසැම්බර් මාසයේ වන විට සිසුන්ගේ අනාගත අධ්‍යාපන ක්‍රමය තීරණය කිරීමට හැකිවන පරිදි සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර් මාසයේ වන විට නිකුත් කළ යුතුය. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නව පන්ති ආරම්භය ජනවාරි මාසය තුල සිදුවිය යුතු අතර එම විභාගයේ ශිෂ්‍යයා වයස අවුරුදු 17 සපුරන අවස්ථාවේදී එනම් 12 වන වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්විය යුතුය. පෙබරවාරි මාසයේ වන විට උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ යුතු අතර එමගින් අප්‍රේල් මාසයේ වන විට සිසුන්ගේ අනාගත අධ්‍යාපන ක්‍රමය තීරණය කිරීමට හැකිවනු ඇති. විශ්වවිද්‍යාල ප්‍රවේශය අප්‍රේල් මාසයේ ආරම්භ විය යුත්තේ ශිෂ්‍යයාගේ වයස අවුරුදු 18 ආරම්භක අවධියේදී. උපාධිය ලබාගත් වහාම වෛද්‍යවරුන්ට සීමා වාසික පුහුණුව ආරම්භ කළ යුතුයි. මෙම ප්‍රමාදයන් වැළැක්වීමෙන් ලබාගත හැකි ප්‍රතිලාභ මොනවාද? එම සංකල්ප ක්‍රියාත්මක කිරීම තුළින් උපාධිධාරීන් තම දෙමව්පියන් මත යැපෙන කාලය අවම වෙනවා. ආර්ථික ස්වාධීනත්වය සහ ස්ථාවරත්වය ඉක්මනින් ළඟා කර ගැනීම තුළ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා පර්යේෂණ සහ නවෝත්පාදනයන් ගවේෂණය කිරීම සඳහා යොදාගත හැකි කාලය වැඩි වෙනවා. පවුල් ජීවිතය සම්බර කර ගනිමින් සමාජීය කටයුතු සඳහා යොමු වීමට අවශ්‍ය කාලය නිදහස ලැබෙනවා. මූලික උපාධිය වයස අවුරුදු 22කින් අවසන් කරන තරුණයෙකුට සිය ජීවිතයේ ජව සම්පන්නම යුගයේදී ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව දීර්ඝ කාලයක් වෘත්තිකයෙකු ලෙස රටට සේවය කිරීමට අවස්ථාව හිමි වෙනවා. රටේ ශ්‍රම බලකායේ ගුණාත්මක බව සහ කාර්යක්ෂමතාවය ඉතා හොඳින් වර්ධනය වෙනවා. වඩාත් අඩු වයසකදී පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා යොමු වීම තුළ තරුණ වයසේදී සුදුසුකම් ලත් විශේෂඥයින්ට සෞඛ්‍ය සේවා පද්ධතියට වැඩි ජවයක් එකතු කිරීමට හැකි වෙනවා. ප්‍රාථමික, ද්විතීය, තෘතීය යන අධ්‍යාපනය ඉතාම කෙටි කාලයකින් අවසන් කර වයස අවුරුදු 21, 22, 23 වෙන විට විශ්වවිද්‍යාල වලින් පිට වෙලා රටේ ශ්‍රම දායකත්වය උපරිම ලෙස ලබා දෙන්න කටයුතු කිරීම තමයි අපි සෑමදෙනාගේම අභිලාෂය. එය තුළින් රටේ අභිලාෂයත්, දෙමව්පියන්ගේ අභිලාෂයත්, අපේ ශිෂ්‍ය ප්‍රජාවගේ අභිලාෂයත් ඉටු වෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තුළින් අපිට මේ රටේ නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙලා ගැනීමට හැකියාව ලැබේ කියලා. මෙය දැනුම පන්දනම් කරගත් ආර්ථික මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේලා සුවිශේෂ දායකත්වයක් දක්වනු ඇති. මේ සංකල්පය ක්‍රියාත්මක කිරීම තුළ
වෛද්‍ය උපාධිධාරීන්ට විතරක්ම නෙවෙයි අනෙකුත් උපාධි පාඨමාලාවන් හදාරන විද්‍යාර්ථීන්ටත් තමන්ගේ ජීවිතේ හොඳම කාලය පුද්ගල අභිවෘද්ධියට වගේම රටේ අභිවෘද්ධිය සඳහා වඩාත් ඵලදායීව යොදාගත හැකි වෙනවා. අපි හැමදාමත් සිහින මැව්වේ පුංචි ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉහළින්ම ඔසවා තබන්නේ. එදා මාओ සේතුන් යකඩින් සහ ලෙයින් ගොඩනගන්නට පුළුවන් යයි පැවසූ ලෝකයේ අද ගොඩනැගෙන්නේ දැනුම සහ කුසලතාව මත. අධ්‍යාපන පද්ධතිය තුළ අනවශ්‍ය ප්‍රමාදයන් අවම කර යොවුන් ජව සම්පන්න සහ ගුණාත්මක ශ්‍රම බලකායක් බිහි කිරීමේ යුග මෙහෙවරට අපි දායක වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපි ආරාධනා කරනවා අධ්‍යාපන අමාත්‍යාංශයට, ජාතික අධ්‍යාපන ආයතනයට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සහ මෙරට අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයට දායක වන සියලු විද්වතුන්ට මෙම සංකල්පීය වාර්තාව ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය සහයෝගය දක්වන්නට. ඒ වගේම අපි ආරාධනා කරනවා මේ රටේ ජනතාවට අපි දැනුවත් වෙමු, අපි එක් වෙමු, අපි ගොඩනගමු රැල්ලක් ශ්‍රී ලාංකීය අධ්‍යාපන පද්ධතිය නව්‍යකරණය කරමින් මීළඟ මානයට රැගෙන යන්නට. මතක තබා ගන්න. අධ්‍යාපනය රටේ අනාගතයයි. අධ්‍යාපනය ඔබේ දරුවාගේ අනාගතයයි.